හරි එහෙනම් හැමෝටම ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. මේ සතියේ මම ඔයාලත් එක්ක පස්වෙනි ටියුට් එක සාකච්ඡා කරා. අද මං හිතන්නේ ඒකේ කෙටි ප්‍රශ්නවල තව ටිකක් ඉතුරු වුණානේ. උදේ අපි ඔයාලට කෙටි ප්‍රශ්න කීයක් සාකච්ඡා කරාද කියන්න. මම කෙටි ප්‍රශ්න කීයක් සාකච්ඡා කරලා තියෙන්නේ. ඉක්මනට කියන්න. 29ක් කරා වගේ මතකයි 30 ඉඳලාද තියෙන්නේ. චූටි මැසේජ් එකක් දෙන්න මට පොඩි අමතක වීමක් තියෙනවා මේ කෙටි ප්‍රශ්න කීයක් කරයි? ටක් ගාලා කියන්න. කෙටි ප්‍රශ්න කීයක් කළා තියෙන්නේ? 20යි. එහෙනම් පුතේ තත්ත්වේ භයානකයි. කෙටි ප්‍රශ්න 20යි කරලා තියෙන්නේ. 20යි කියන්නේ 21 ඉඳලා තියෙන්නේ. හරි. 21 වෙනි ප්‍රශ්නේ ඉඳලා සාකච්ඡා කරන්න තියෙන්නේ. හරි. ගෙදරදී කළාද තියෙන්නේ ගණන් ටික? ගෙදරදී ගණන් හදලාද? නැත්තම් උත්තර අද ලියනවද? බලන්න තියෙන්නේ නේ. හරි. එහෙනම් අපි 21 වෙනි ප්‍රශ්නේ ඉඳලා සාකච්ඡා කරගෙන යමු. ප්‍රශ්න අංක 21. ප්‍රශ්න අංක 21 ඉඳලා කතා කරමු. right. මට උත්තරත් ඕනේ. ඉතින් ඔයාලා ගෙදරට වෙලා බොරු වගේ ඉන්න එපා හොඳේ. බොරු වගේ ඉන්න එපා. හොඳ ළමයි වගේ උත්තර දෙන්න. හරි. 21ට උත්තරේ කියන්න. 0.31 ಗುಣ කිරීම 0.2. උත්තරේ දාන්න. අපිට උත්තරේ දාන්න. කීය දෙන්නේ? 0.31 ගුණ කිරීම 0.2. කීයද ආවේ? කීයද ආවේ? අපේ chat එක ඕන. ක්ලාස් එක YouTube live දෙනවා ළමයි. YouTube live බලන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ හොඳේ. හරි. උත්තර මේක 8 වසරේ ගාන. 8 වසරේ ගාන. අද අලුතෙන් පන්තියට ආපු ළමයි ඉන්නවද? දාන්න මැසේජ් එකක්. අලුතෙන් ආපු අය ඉන්නවනම්. තිස්සුම් කියනවා 0.062 කියලා. රවිෂ් එහෙමනේ. හරි. මෙහෙමයි ගුණ කරන්නේ. ඔන්න බලා ගන්න. හරිම ලේසි. ඔයා පුතේ මේක 31යි කියලා ගන්න. මේක 31යි. මේක 2යි. දශම අයින් කරන්න. 31 ගුණ කරන්න 2. 31 වරක් 2. 62යි. ඔක ලියනවා. කොහොම ලියලා හැබැයි මෙන්න මෙයාගේ දශම ස්ථාන 1යි මෙයාගේ සේරම 2යි දශම ස්ථාන 3ක් තියන්න පිටිපස්ස ඉඳලා 1යි 2යි මදිපාඩුවට බිඳුවක් දාලා මෙතෙන්ට දශම තිත ඉස්සරහට පුතේ දාගන්න තා බිඳුවක් මෙන්න මෙහෙම හරිද උත්තරයක් ඔයාට එනවා බිඳුවයි දශම බිඳුවයි 6යි 2 මම දැන් ඔයගොල්ලෝ දීපු උත්තරේ හරි ඒක තමයි. හරි. නිවැරදි පිළිතුර බාර ගන්න. 0.06යි 2. ඔය තියෙන්නේ 21 වෙනි ප්‍රශ්නෙට උත්තරේ. හරියව. right. 22ට උත්තරේ වань. හග්ගාලේ වන්න 22ට උත්තරේ. 22 වෙනි ප්‍රශ්නෙට උත්තරේ වань. අංක 22. දාන්න chat එකට මැසේජ් එකක්. එක්තරා නගරයක ජනගහනය 7,50,2800කි. මේ විද්‍යාත්මක අංකණය. දෙන්න බලන්න. 7,52,800යි. 7,52,800යි. ඔන්න විද්‍යාත්මක අංකණයෙන් මට උත්තර එනවා. විද්‍යාත්මක අංකණය කියන්නේ මොකක්ද? ඒක දැනගන්න ඕන. ඔන්න දාලා කියනවා 7.52 නියමයි. මේක ලියන්න ඕනේ 1ක් 10ක් අතර. 1 හෝ 1ක් 10ක් අතර. ඒ කියන්නේ මෙයාගේ දශම තිත මෙතනනේ තියෙන්නේ පුතේ ඕනම පූර්ණ සංඛ්‍යාවක දශම තිත තියෙන්නේ මෙතන. එතන ඉඳලා අපි දශම ස්ථාන 1යි 2යි 3යි 4යි 5ක් වන්න.
ඒතර උත්තරේ ලියවෙනවා 7.52 8යි බිංදුවයි බිංදුව. දශම ස්ථාන 1යි 2යි 3යි 4යි 5ක් වෙන්න නිසා මේක ගුණ කරනොත් 10යි 5 වෙනි බලය. සමහර අය මම දැක්ක මේ දශම තිත ලියලා 52යි 8 ලියලා මේ බිංදු දෙක ලියලා නැහැ. ලියලා නැතුව 10යි 5 දාලා තිබුණා. ඒකත් නිවැරදි. ඔව් දශම තිතෙන් පිටිපස්සේ ඉලක්කම් ලියද්දී වේ බිංදු දැමීම අත්‍යවශ්‍ය නැහැ. එහෙම තමයි. හරි. 27 දෙවෙනි ප්‍රශ්නට උත්තර. right පුතා එවන්න. 23ට උත්තරය. 23. right මනින් කරගෙන යන්න. 23. 1.5යි කියලා මේ වෙලාවේ උත්තර කියනවා. 1.5යි. තව ඔය වන්න උත්තර. මම මේ උත්තර බලාගෙන ඉන්න ඔයාලගේ ගෙදර ඉඳන් ඒවා. මට උත්තර ඕන. මම නැත්තම් මයික් ඔන් කරලා නම් කියලා අහනවා. හරිද? 5යි මොකක්ද අහන්නේ මේකේ? මේකේ අපෙන් අහනවා පූර්ණ සංඛ්‍යාවට 5.2 4යි 5යි 3යි 5.2 4යි 5යි 3යි 9. මේක ආසන්න පූර්ණ සංඛ්‍යාවට ළමයි. පූර්ණ සංඛ්‍යාවට වට එනකොට පුතා ඔන්න අහගන්න මේ දශම ටික සේරම අයින් වෙන්න ඕන. මේ ටික සේරම අයින් වෙලා පූර්ණ සංඛ්‍යාවක් විතරයි ඉතුරු වෙන්නේ. පූර්ණ කොටස විතරයි ඉතුරු වෙන්නේ. එතකොට ඒක බලන්නේ මෙන්න මේ පළමු දශම ස්ථානේ බලන්න. මේ පළමු දශම ස්ථානේ අපි බලනවා. මේ දෙකේ ඉලක්කමනේ තියෙන්නේ. එයා 5 හෝ 5ට වැඩි වුණොත් 5 හරි 5ට වැඩි වුණොත් හරි මේ පැත්තට එකක් එකතු කරනවා. 5ට අඩු නම් එකතු කරන්නේ. මේ ටික ගැන හිතන්න එපා. ඔයා හිතන්න මෙන්න මේ දෙකේ ඉලක්කම. මෙයා 5ට අඩුයිනේ. නම් මේ පැත්තට මුකුත් එකතු වෙන්නේ නැහැ. උත්තරේ 5. පූර්ණ සංඛ්‍යාවට ලියපන්. ඊළඟට අහනවා පළමු දශම ස්ථානෙට. ඒකේ උත්තරේ කීයේ බබු වෙන්නේ? sorry දෙවන දශම ස්ථානට. ඔයා දෙවන දශම ස්ථානට වට යද්දී බලන්න ඕන කවුරු දිහාද? ඔන්න බලන්න. දෙවන දශම ස්ථානට වට යද්දී බලන්න ඕන පුතා. මෙන්න මේ තුන්වෙනි දශම ස්ථානේ දිහා. ඔයා බලන්න ඕන මෙන්න මෙයා දිහා. දශම ස්ථාන දෙකකට උත්තරේ තියෙනවා. ඔන්න ටික උත්තරේට එනවා. මෙයා 5 හෝ 5ට වැඩි නම් මෙයා 5නේ. මේ පැත්තට එකක් එකතු වෙනවා. එකක් එකතු වුණා නම් හරියි. එහෙනම් උත්තරේ නම් 5.2යි මේ පැත්තට එකක් දුන්නා 5යි. ඔන්න උත්තරේ 5.2යි 5. පළවෙනි එකට උත්තරේ 5, දෙවෙනි එකට උත්තරේ 5.2යි 5. හදාගන්න. එහෙම තමයි. 5 5.2යි 5. හරිද? right. 24 වෙනි ගැටලුව. කියන්න බලන්න. රූපයේ දී ඇති තොරතුරු අනුව AB අගයන් සොයන්න. හරිම ලේසි ප්‍රශ්නයක්. කියන්න බලන්න AB අගයන් මට උත්තර දාන්න. AB අගයන් කියන්න බලන්න. 24. හරි. මම ඔක මෙතනින් උත්තර ටික දෙන්නම්. මේ බලන්න. මේක. මෙන්න මේක පුතේ මෙයාට ප්‍රතිමුඛයි. මේක 35 නිසා මේක ප්‍රතිමුඛ වලින් මේක 35. A 35 135යි. A 135 අනු උත්තරය ආව A 135. හරිද? ඊළඟට B වලගේ යනවා. B වලගේ ලැබෙන්නේ මේ රේඛා දෙක සමාන්තරයි. මේ ඊස්ථාන මේ දෙන්න එකතු වුණාම 180ක් වෙනවා. මිත්‍ර කෝණ කියලා කියන්නේ. මේ දෙන්න. මට කියන්නේ B කීය එතකොට. ඔයාලා දන්නු. මේ දෙන්න එකතු වුණාම 180ක් වෙනවා. මේ දෙන්න. මිත්‍ර කෝණ වලයි 180යි.
මේ දෙන්න එකතු වුණාම 180ක් එනවා. මේක ප්‍රතිමුඛ වලින් 35යි. 180 වෙන මේ කීයක් මතියද? 45ක් මතියි. ආ. B සමානයි 45යි. ඔන්න ලියාගන්න. B ට උත්තරේ 45. එහෙම තමයි. හරිද? ඊළඟ ප්‍රශ්නය. අංක 25. බලාගෙන නේද ළමයි ඉන්නේ ඔයගොල්ලෝ? V සමානයි u ධන at සූත්‍රයේ u උක්ත කරන්න. මොකක්ද දෙන්නේ? කියන්න බලන්න v සමානයි u ධන at. කවුද උක්ත කරන්න ඕන? a උක්ත කරන්න ඕන බලන්න. v සමානයි u ධන at. v සමානයි u ධන at. කවුද උක්ත කරන්න ඕන? t උක්ත කරන්න ඕනනේ. a උක්ත කරන්න ඕන. ඔන්න බලාගන්න. මේක පුතා ඉස්සෙල්ලම මේ u අකුර මේ පැත්තට දාන්න. v ඍණ u සමානයි at. දැන් a නේ උක්ත කරන්න ඕන මේ t අයින් කරා. මේ දෙන ಗುಣ වෙලා ඉන්නේ. ಗುಣ වෙච්ච නිසා දෙපැත්තම t ගෙන් බෙදලා. t ට t කැපුණා a සමානයි v ඍණ u බෙදීම t. ඔන්න හදාගන්න. 24 වෙනි ප්‍රශ්නට උත්තර දෙන්න. v ඍණ u බෙදීම t සමානයි a. හරිද? අදාර මම ලින්ක් එක දරුවෝ දෙන්න තුන් දෙනෙක්ට යවුවා. ඒගොල්ලෝ පන්ති ඉන්නවද? මම ලින්ක් එක යවපු ළමයි. ඉන්නවනම් මට chat එකට මැසේජ් එකක් දාන්න. මම මේ කීප දිනෙකට අද අපේ අලුතෙන් සම්බන්ධ වෙන යවුවා. ඇවිල්ලා දින්නේ ඒගොල්ලෝ. කොහොමද ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපේ පන්ති වල වැඩියෙන් ඉන්නේ රෙකෝඩින් බලන ළමයිනේ. ලයිව් වෙන ළමයි නැහැනේ. ලයිව් වෙන්නේ සාමාන්‍යයෙන් මේ පන්ති වල ඉන්න අයගෙන් 100ට 20ක් 30ක් නේ. එච්චරත් නෑ මම හිතන්නේ. අනිත් සේරම රෙකෝඩින් සරණං ගච්ඡා වෙන්නේ නේද? රෙකෝඩින් සරණං ගච්ඡා. මම ඉතින් රෙකෝඩින් එක දෙනවා. YouTube live දෙනවා. සේරම කරනවා. හරිද? මොකද මේ දවස්වල ළමයි හොයාගන්නත් අමාරුනේ. මේ චාරිකා ගිහිල්ලා, ඥාතිගේ වල්වල ගිහිල්ලා, ඇවිදින්න ගිහිල්ලා හොයාගන්න අමාරුයි ටිකක්. මේ මාරින් එක ලොකු දෙයක්. නැත්තම් මටත් කම්මැලි ක්ලාස් එක කරන්න. හරි. ඉතින් මේ ඒ අය වෙනුවෙන් අපි රෙකෝඩින් එක දෙන ප්‍රශ්නයක් නැහැ. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු පුතා. විසිහතර ධන දර්ශක සහිතව ලියන්න. බලන්නකො ධන දර්ශක සහිතව ලියන්නේ කොහොමද කියලා. මම මේක මෙතනම හදනවා. මේක මෙහෙම කරමු බබු. මොන මං ගාන හදනවා. හොඳට බලා ගන්න. මෙතන තියෙන එක්සල 2යි මෙතන එක්සල ඍණ 4යි. එක්සල 2කුයි එක්සල ඍණ 4කුයි. පාද සමාන නිසා ගුණ කරනකොට මේ දර්ශක දෙක එකතු වෙනවා. හැබැයි දෙකට එකතු කරන්න තියෙන්නේ ඍණ 4ක්. අපේ ළමයි කියන්නේ 2යි ඍණ 4යි එකතු කරමු. කිය 2යි ඍණ 4යි එකතු කරමු. කවුද දෙන්නේ? එක්සල කීය දෙන්නේ උඹට? 2යි ඍණ 4යි එකතු කරොත් එක්සල ඍණ 2යි. හරි? යට එනවා x. x අකුරු එකක් තියෙනවා. අහම තියෙනවා. ඊළඟට x වල මෙන්න මේ ඍණ දෙකෙන් මේක අඩු වෙනවා ළමයි. ඍණ 2 පාද සමානයි බෙදනකොට දර්ශක අඩු වෙනවා. ඍණ 2 අඩු කිරීම එක. දැන් කියන්නේ ඍණ 2කින් එකක් අඩු වුණාම එකද නැත්නම් ඍණ එකමද? නැත්නම් ඍණ 3ද? මට කියන්න. ඍණ 2 අඩු කිරීම ඍණ 1. ඍණ 2කින් අඩු කරනව එකක්. මොන මට උත්තරයක් ඇන්න තියෙනවා. ඍණ 2 ඍණ 1. මේ දෙකම ඍණ නිසා පුතේ ඍණ ගොඩ වැඩි වෙනවා. අඩු වෙන්නේ නැහැ අතරම. ඍණ ගොඩ වැඩි වෙලා මේක ඍණ 3ක් වෙනවා. ඔයාලට උත්තරයක් එනවා x ල ඍණ 3. මේක ධන දර්ශක කරන්න ලියන්නේ 1 යට x ල ධන 3. මොකද උත්තරේ 1 යට x ල ධන 3.
හදාගන්න. 1 යට x වල ධන 3. ඊළඟට 28 වෙනි ප්‍රශ්නයනේ. 28. අන්න උත්තරය ඇවිල්ලා නියමයි. උත්තරේ දාලා මේ වෙනකොට මරු. මේක සමීකරණය අහනවා. අපි දෙමු උත්තරය. හරි. ඔන්න අහගන්න එනවා එකක් මම මෙතනම හදන්නම්. මේවයි සාධාරණ සමීකරණය පුතේ y සමානයි mx ධන c කියලා තමයි එන්නේ. සිතේක සාධාරණ සමීකරණය y සමානයි mx ධන c. මතක තබන්න. y සමානයි mx ධන c. හරිද? එතකොට බබා මේ m කියන්නේ අනුක්‍රමණය. මේක අනුක්‍රමණය. මේ පද දෙකයි දැනගන්න ඕන. අනුක්‍රමණය. c කියන්නේ අන්තක්ඛණ්ඩය. අන්තක්ඛණ්ඩය. මොකද අනුක්‍රමණය දීලාද මේ ගන්න? මම දැක්ක දීලා වගේ. අනුක්‍රමණය 3යි. අනුක්‍රමණය 3යි. එහෙනම් ලියමු. y සමානයි අනුක්‍රමණය 3යි. 3යි x. x ට මුකුත් කරන්න xමයි. ඔයාලා දන්නවද c කියන්නේ මොකක්ද? අන්තක්ඛණ්ඩය. මම මේව ලස්සනට උගන්වලාදී පන්තිවල. අන්තක්ඛණ්ඩය කියන්නේ පුතා ඔයාලා මෙහෙම ප්‍රස්ථාරයක් ඇන්දහම මම චූට්ටක් අනිත් පැත්ත කරන් කියලා දෙන්නම්. ඔයාලා ප්‍රස්ථාරයක් ඇන්දහම මොන බලන්න මේ ප්‍රස්ථාරයක් ඇන්දහම මේ ප්‍රස්ථාරය මෙහෙම y අක්ෂේ කපනවනේ. මෙන්න කැපෙන තැනට තියෙන උසර තමයි කියන්නේ අන්තක්ඛණ්ඩය කියලා. අන්තක්ඛණ්ඩය. අපි ගම මෙතන කැපුණේ 2 හරහා කියලා. අන්තක්ඛණ්ඩය 2. මේ ප්‍රස්ථාරය අදිනකොට මෙහෙම ආව කියමු. මෙතන කැපුණේ ඍණ 5 හරහා. එතකොට මේකේ අන්තක්ඛණ්ඩය ඍණ 5. දැන් බලන්නකෝ අපේ ගාන. අපේ ගානේ මේ රේඛාව කැපිලා තියෙන්නේ කීයේද? මෙන්න මෙතෙන්දී. මේ කීයේදී කැපිලා තියෙන්නේ? බිඳුවේ. බිඳුවේදී කැපිලා තියෙන්නේ. මේ කැපෙන තැන උස 2යි. මෙතන කැපෙන තැන උස ඍණ 5යි. මෙතන කැපෙන තැන උස බිඳුවයි. එහෙනම් අන්තක්ඛණ්ඩය බිඳුවයි. ආන්න. එහෙනම් සමීකරණ ලිව්වහම මොකෝ වෙන්නේ? මොකද වෙන්නේ? වැඩේ කචා. උත්තරේ මොකද වෙන්නේ? උත්තරේ එනවා බබා y සමානයි මොකක්ද දෙන්නේ 3x ධන අන්තක්ඛණ්ඩ බිඳුවයි. ඔන්න උත්තරේ. කවුරු හරි දරුවෙක් y සමානයි 3x කියලා ලිව්වත් ඇති. හදාගන්න. ඒත් හරි නේද? විසි 29 අපි හදමු. 29 වෙනි ගැටලුව. ඔන්න එහෙනම් මේ ටික ක්ලීන් කරවුවා. අවශ්‍යව ලියාගත්තනේ. විසි 29 බලන්න. වර්ගමූල 64 ගණකයන්තයක් භාවිතයෙන් ක්‍රියාත්මක කර හැකි ආකාරය. ඔන්න අවස්ථාව. ඕගොල්ලෝ කියන්න ඉස්සෙල්ලම කැල් එක අරගෙන මොකද කරන්නේ? කැල් එක අරන් මොකද කරන්නේ ඉස්සෙල්ලම? මොනවවත් ගත කැල් එක අතට. ඔන්න කැල් එක අතට ගත්තා. ඉස්සෙල්ලම කරන්නේ පුතේ ඔන් කරන එක. ඇතර මගේ මේ කැල් එක ඔන් වෙලා තියෙන්නේ මේ. පේනවද? පේනවනේ? ඔන්. හරිද? ඊළඟට මෙතෙන්ට ඔන්. ඊළඟට වර්ගමූල ලකුණ ගන්න. වර්ගමූල ලකුණ දාලා 64 නිසා මෙතෙන්ට දානවා 6යි 4යි. ඔව්. 64ේ වර්ගමූලය බලමු ගහලා. ඔන්න පේනවද ඔයගොල්ලන්ට? පේනවද දන්නේ නැහැ. ඔන්න ඉස්සෙල්ලම ගැහුවා වර්ගමූල ලකුණ. පේනවනේ? ඊළඟට බබා ගහනවා 64.
යව 64. මම පේනවා ඇති. ඊළඟට අපි ගහනවා මේකේ සමාන ලකුණු. කීයේ උත්තරේ ඉන්නේ 8. උත්තරේ ඉන්නේ 8. ඔන්න හදාගන්න. උත්තරේ 8. හරි. ඊළඟට යමු 29 වෙනි ප්‍රශ්නේ. 29. මේ ටික ඉවරයි නේද පුතා? මේ කරේ 29 තමයි 30ට යන්න තියෙන්නේ 30ට. හරි. 57 දීර්ඝ සංඛ්‍යාවක් ලෙස ලියන්න. දැන් බලා ගන්න පුතේ. 57. අය බෙදමු. 57 බෙදලා ගමු. 57 ලිව්වා බෙදුවා. දෙකෙන් බෙදන්න ඕන. මෙන්න එකෙන් බෙදලා හරියන්නේ නැහැ හොඳේ. හරි. කියන්න. මොනවා එන්නේ? 57 දෙකට බෙදුවාම කවුද බගෝ එන්නේ? 2යි 17ට 17ට දෙකේ 8යි. 8 වරක් 2 16යි එකක් ඉතුරු. අයි දෙකෙන් බෙදන්න. 20 දෙකට බෙදුවොත් 14යි ඉතුරු නෑ. අයි දෙකට බෙදන්න 14 දෙකට බෙදුවොත් 7යි ඉතුරු නෑ. අයි දෙකෙන් බෙදන්න 7 දෙකෙන් බෙදුවොත් 3යි එකක් ඉතුරු. අයි දෙකෙන් බෙදන්න 3ට දෙකේවා 1යි දෙවරක් 1 2යි එකක් ඉතුරු. අයි දෙකෙන් බෙදන්න ඉතුරු බිඳුවයි එකක් ඉතුරු. උත්තරේ මේ ටික. 1යි 1යි බිඳුවයි අතා එකක් එනවා. 1යි 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 බිඳුවයි බිඳුවයි 1. බලන්න උත්තරේ නවද කියලා. මට ඔයාලා මැසේජ් කරේ ඕකද? ඔව් තමයි. රයිට්. ඔන්න අපි 30 වෙනි ප්‍රශ්නයට තමයි මේ පිළිතුරු ලබා දුන්නේ. අංක 30. යමු 31ට අත්කාරය ගන්න. මම අද කෙටි ප්‍රශ්න වලට අමතරව තව රචනා ප්‍රශ්න කීපයකුත් කරන්න try එකක් දෙනවා. ඒ නිසා ඉක්මනට ලියන්න. අ 31 අංශක 90 නිර්මාණය කරන්න. බබා අංශක 90 අදින විදිය පොඩ්ඩක් මේ මම මේව දල වශයෙන් අඳින්නම්. ඔයාලට කරන්න තියෙන්නේ මෙහෙමයි. කව කටුව ගන්න ඕන. දැන් ඉතින් අතරම කව කටුවෙන් අඳින්න පුළුවන් සෑහෙන වෙලාවක් යනවා. මම වෙලාව ඉතුරු කරන්න මෙහෙම කියන්න. ඉස්සෙල්ලම ඔයා රේඛාවක් අඳින්න. මෙන්න බලාගන්න. හොඳ දාගන්න. ඇදයිනේ ගණන් ගන්න එපා. මේ කෙලවර ලකුණු කරගත්තා. කව කටුවට යම් දුරක් අරගෙන ඡාපයක් යනවා. කව කටුවේ. හරිනේ? ඔයාලට මතකද මේක එක සැරයක් මේ දුර වෙනස් නොකර මෙතෙන්ට කව කටුවේ තුල තියෙන එක සැරයක් යපුවොත් කී එන්නේ? මතකේ? එක සැරයක් යපුවොත් කී එන්නේ? කීයද එන්නේ? 60. right okay. ඒ දුර වෙනස් නොකර මෙතෙන්ටම තියලා බබා ඒ දුරින්ම තව එකක් කපනවා. කවුද එන්නේ? 60ව දෙක 120 right okay. ඊළඟට පුතා මෙන්න මේ 120යි මෙන්න මේ 60යි කියන තැනට කව කටුව තුල තියමු. මෙතෙන්ට තියලා ගහමු ඉන්නක. දුර වෙනස් වුණාට කමක් නැහැ. ඒ දුරම හැබැයි අරගෙන මෙතෙන්ට තියලා ගහමු එකක්. දැන් මේක යා කරගන්න. ඔය එන්නේ යන්නේ. පොඩි පොඩි ආපාද ඇති කව කට්ටෙන් නෙවෙයි යන්නේ. කව කට්ටෙන් අඳින්න පුළුවන්. ඈන්න වෙලාවක් යනවා. මේ කව කටුව හරි අමාරු යූස් කරන්න මේක තියෙනවා. ඔය දැකලා ඉතින් අපි මේක ගණන් හදද්දිනේ මේ හරි පැටිය වගේ. නේ. හරි. ඕනේ. එයාට යන්න කියමු. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. 90 හරි නේද? 90යි තාම ලේසි. 90 පුතා අපි පන්තිවල ඕන තරම් ඇදලා තියෙනවා. right 90 අඳින්න බැරි ළමෙක් ඉන්න විදියක් නැත. 30
දෙක x අගය සොයන්න. හොයමු. x වල අගය සොයමු. කීය දෙන්නේ? මේක 2x මේක 3x මේක x. චතුරස්‍රයක බාහිර කෝණ. ඔය ටික එකතු කරමු. 120 එකතු කිරීම x එකතු කිරීම 2x එකතු කිරීම 3x සමානයි බබාලා 360යි. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය අංශක 360යි. හරි. දැන් ඔක විසඳමු. x අකුරු ටික එකතු කරොත් x 2x 3x 6x. මේ පැත්ත 6x මේ 120 අනිත් පැත්තට දාලා අඩු කරන්න. 360න් 120ක් අඩු කරන්න. 6x සමානයි 240යි. දැන් දෙපැත්තම 6න් බෙදන්න. right උත්තරේ එනවා x සමානයි 240ට 6 40. ඉෂ්ට 40. මම දැන් ඔයගොල්ලෝ උත්තරේ ලියලා තිනවා. හරි. ඉෂ්ට 40. හරි නේද? ඉෂ්ට 40. 33 සංඛ්‍යා රටාවේ සාධාරණ පදය. ඔතන ඉගමදි මම අනිත් පැත්තේ හදන්නම්. සංඛ්‍යා රටාවේ සාධාරණ පදය. මේක එන්නේ අඩු වෙනවා ළමයි 35 32 29 ඔහොම යන්නේ 35 32 29 ඔහොම එන්නේ. ළමයි පොදු අන්තරය කීයද? පොදු අන්තරය මතක ඇති. පොදු අන්තරය හොයන විදිය කීයේ එන්නේ? පොදු අන්තරය කීයද එන්නේ බබාලා? එන්න තුන තුන මොකද වෙන්නේ? තුන තුන මොකද වෙන්නේ? එකතු වෙනවද අඩු වෙනවද? තුන තුන අඩු අන්න තුන තුන අඩු වෙනවා. පොදු අන්තරය ඍණ 3යි. d ඍණ 3 තුන තුන අඩු වෙවි යන පොදු අන්තරය ඍණ 3යි. එහෙනම් මම සාධාරණ පදයේ ගොඩනගන්න පුතේ මෙයා පාවිච්චි කරන්න ඕන පොඩ අහන් ඉන්නකො. මම ලියනවා පළමු පදයට පොඩි ප්‍රකාශනයක්. පොදු අන්තරය ඍණ 3යි. පළවෙනි පදේ නිසා මේක එකෙන් ගුණ කරනවා. හැබැයි දැන් ලැබෙන්නේ ළමයි ඍණ 3 අඩු වෙන්න බලන් ඉන්නේ 3. ඍණ 3 කියන්නේ අඩු වෙන 3. 3ක් අඩු වෙන්න බලාගෙන ඉන්නේ. ඔයාලා කියන්නේ මට පළවෙනි පදයට ඕන 35. මට පළවෙනි පදයට ඕන 35. පළවෙනි පදයේ 35 එන්න ඕන. පළවෙනි පදයේ 35 එන්න ඕන. දැන් මෙතෙන්ට ඇවිල්ලා තියෙන ඍණ 3. මේ කියන්නේ අඩු වෙන 3ක් තියෙනවා. 3ක් අඩු වෙන්න ඕන 35 ලැබෙන්නත් ඕන. මට කියන මෙතෙන්ට කීයක් තව දාන්න ඕන. හැබැයි 3ක් අඩු වෙන්න ඕන. මේ 3 අඩු වෙන්න බලන් ඉන්නේ. එහෙනම් දාන්න වෙනවා 38ක්. 38න් 3ක් අඩු කරොත් 35. එහෙමයි. හරි නේද? හරි. එහෙනම් සාධාරණ පදය ලියනවා. ඍණ 3 වාරයක්. පළවෙනි පදේ නිසා එක දැම්ම එන්නන පදය හොයනවා. දාන 38. ඔයාලට උත්තරයක් එනවා ඍණ 3යින් ධන 38. ඔයාලට ඕන පුතේ මේක පද මාරු කරලා මෙහෙම ලිව්වත් කවන්නේ නැහැ. ඍණ 3යින් පිටිපස්සට දාන්න. මේ දෙකම හරියුනේ. ඍණ 3යින් ධන 38ක් හරි 38 ඍණ 3යින් එකක් හරි. ඕන විදියකට හදාගන්න. හරි නේද? right. මොනාවෙන් කරන්න ප්‍රශ්න ටික. මොකද ඔයාලට මේකේ වටිනාකම තේරෙන්නේ දැන් නෙවෙයි. එක්සෑම් වලදී තමයි තේරුම් ගන්න ලේසි. එක්සෑම් වලදී ඔයාලා ගණන් හදද්දී මෙන්න අපි කරපුව ඔයාලට සපෝට් එකක් වෙනවා. හරිද? අපි මේ දැන් මාස ගාණක් තිස්සේ මම ඉතින් ටියුට් 6ක් කරලා දින ඔන්ලයින් එකේ. ඔය අංක 5 දැම්මම ඔක අංක 5 නෙවෙයි අංක 6 නේ. ඔය අපි ගිය මාසෙත් එකක් කරානේ ඒකේ අංක නැතුව වැදලා තියෙන්නේ මේ දක්වා. හරි. හරිනේ පුතේ. කොහොම තමයි එන්නේ. තේරුම් ගන්න 3ක් අඩු වෙනවා ඍණ 3ක් තියෙන පොදු අන්තරය. එහෙනම් අඩු වෙන්නෝ 3ක් 35 ලැබෙන්න 38ක් දැම්ම නම් 38න් 3ක් අඩු කරාම 35යි. මේකේ 35යි. එහෙනම් හැම එකටම 38 දාන්න තියෙනවා. එන්නන පදය ඍණ 3යි ධන 38. right. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. 33 සංඛ්‍යා රටාවේ සාධාරණ පදය. 33 සංඛ්‍යා රටාවේ සාධාරණ පදය. 33 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
හරි මේක අපි මකමු. ඊළඟට බබෝ 34 රූපේ දක්වා ඇති තොරතුරු අනුව වයිහි අගය සොයන කවුද මතක් ඉන්නේ ළමයි? ඔයාලා මතක් වෙනවද ඕගොල්ලෝට? පාදයක දිග සොයන් 34 වෙනි ගාන දැක්කම කවුද මතක් වෙන්නේ? 15යි 9යි වයි. 15යි 9යි වයි. බලමු. මේවා තියෙන්නේ. මේක 15යි, මේක 9යි, මේක වයි. සුජුකෝණී ත්‍රිකෝණයක්. අන්න හරි. කවුද මතක් වෙන්නේ? සුජුකෝණී ත්‍රිකෝණයක් දැක්කහම සුජුකෝණී ත්‍රිකෝණයක් දැක්කා. ඒකේ පාද දෙකක දිග දුන්නා. ඉතුරු පාදේ හොයන්න ඕන. කවුද මතක් වෙන්නේ? කවුරු මතක් වෙන්න සර්? මේලෝ යකින් මතක් වෙන්නේ නැද්ද? නෑ. සුජුකෝණී ත්‍රිකෝණයක් දැක්කම මතක් වෙන්නේ පුතේ පයිතගරස්. පයිතගරස් මතක් වෙන්න. පයිතගරස් ප්‍රමේය දාමු. මතකද පයිතගරස් ප්‍රමේය? කාට හරි දරුවෙක්ට පයිතගරස් බැරි නම් අපේ ගාව තියෙන සුපිරි රෙකෝඩින් එකක්. අපි ඔයාලටම කරපු පාඩම. මට මතකයි මේ පාඩමේ මං ඇඳ රූපේ මේ සැරේ දකුණු පළාත් පේපර් එකේ හැම තිබුණා. අනිවාර්ය ගානකට තිබුණා. ඔය අපේ ළමයි මං හිතන්නේ ඒකටයි සරලව උත්තර දෙන්නේ නැති. නේ ඒක කළේ යවුවේ. ඒ රූප සටහන මතක ඇති. අර සමචතුරස්‍රය දලා. හරි. පයිතගරස් දාමු. මතකද පයිතගරස් කියන්නේ? සුජුකෝණී ත්‍රිකෝණයක. මෙන්න මේ දිගම පාදක කියන්නේ මොකද්ද ළමයි? කර්ණය. අන්නේ පාදේ වර්ගය. y වර්ගය. කර්ණේ වර්ගය. අනිවාර්යයෙන්ම කර්ණය. එයාගේ වර්ගය සමානයි. ඉතිරි පාද දෙකක්. ඒවත් වර්ග කරන්න ඕන. 15 වර්ග ඒකට එකතු කරනවා 9 වර්ග. ඔය තමයි. y වර්ග සමානයි 15 වර්ග ධන 9 වර්ග. y වර්ග සමානයි. 15 වර්ග 15 සරක් 15 225යි. ධන 9 වර්ගය 81යි. එහෙම. y වර්ග සමානයි 225යි 81 එකතු කරගන්න. 6යි 8යි 2යි පොඩ්ඩක් ඉන්න මේ ගාන. පොඩ්ඩක් පොඩි අවුලක් තියෙනවා නේ. ගානේ දත්තවල අවුලක්ද තියෙන්නේ. ඉන්න බලන්න මම 9යි 15යි. හරි. මම කර්ණේ මාරු කරලා තියෙන්නේ ළමයි. 15 උදේට නෙවෙයිනේ දාන්නේ. 15 ඉන්නවනේ මේ y තියෙන තැනට නේ. මම ඇඩපු එකේ අවුලක් තියෙන්නේ. හරි. නිවැරදි කරමු. තත්ද නැතුව ඉන්න ඕගොල්ලෝ කියන්නෙත් නෑනේ. මේක තමයි 15. මේක 9. මේක y. එහෙම. හරි. දැන් ළමයි කර්ණේ දැන් කර්ණේ මාරු වුණා. කර්ණේ කර්මේ වුණා. හරිද? කර්ණේ කවුද පුතේ? 15. දැන් ලියන්න ඕන 15 වර්ග සමානයි. ඒකනේ ගන්න හදන්න බැරුනේ 9 වර්ග ධන y වර්ග. 15 වර්ගය 225. ඒවයි අවුලක් නැහැ. 9 වර්ගය 81යි. ධන y වර්ග. දැන් පුතේ මේක මේ පැත්තට දාලා අඩු කරන්න. 225 රින 81 සමානයි y වර්ග. 225න් 81ක් අඩු කරන්න. 4යි 22න් 8ක් 14යි. 144ක් එනවා. සමානයි y වර්ග. දැන් පුතේ දෙපැත්තේ වර්ගමූලය දාන්න. මතක ඇති මේවා. y සමානයි 144 වර්ගමූලය 12යි. 12 සරත් 12 144යි. හදාගන්න. අර පොඩි අක්ෂර දීමක් උනේ y දාලා නැතුව කර්ණෙට. හදාගන්න. තිස් පහ 35 උත්තරත් ඇවිල්ලා තියෙන මට නේ බලන්න. හරි.
අපි යම් ඊළඟ ගානට ලියාගත්තද පුතා? පයිතගරස් ප්‍රමේය තියෙන සරලම ගානක් ඔක තියෙන්නේ. x 70යි කියලා මම හිතන්නේ ඊළඟ ප්‍රශ්නෙට තමයි ඔය උත්තර ඇවිල්ලා තියෙන්නේ. අපි යන්නේ නම් බලන්න. right. 34 35 හරි. බලන්න 35 වෙනි ගාන. විසඳන්නලු ඉතින් විසඳමු. ඔයාලට මේක විසඳන්න මහ දෙයක් නැහැ. හරිද? මේක විසඳන්න තියෙන ඍණාට අනිත් පැත්තට දාන්න. ධන 8ක් වෙනවා. s බෙදීම 7 සමානයි 2 ඍණ 2 ඍණාට අනිත් පැත්තට ගියාම ධන 8ක් වෙනවා. s බෙදීම 7 සමානයි වෙනවා 8යි 2යි 10යි. එච්චරයි. ලොකු දෙයක් කරේ නෑ පුතේ ඍණාට අනිත් පැත්තට දාන්න. ඍණාට අනිත් පැත්තට ගියාම ධන 8ක් වෙනවා. ඒතකොට 8යි 2යි 10ක් වෙනවා. දැන් හරස් කුණිත දාන්න. x සමානයි 10 වරක් 7 70ක්. ඔව්. x ට 70ක්. හදාගන්න. x ට 70ක්. 36 ඉවලේසි. අඹ ගොඩකින් 300කින් 3න් 2ක් නරක් වූ අතර ඉතිරියෙන් 3න් 2ක් විකුණන ලදී. අඹ ගෙඩි ප්‍රමාණය කොපමණද? අන්න එතන පොඩි කෑල්ලක් හැරිලා. විකුණු අඹ ගෙඩි ප්‍රමාණය කොපමණද? අඹ ගෙඩි 300කින් 3න් 2ක් නරක් වූ අතර මල කෙලිය. අඹ ගෙඩි 300කින් 3න් 2ක් නරක් වූ අතර ඉතිරියෙන් 3න් 1ක් විකුණන. මේ ගානේ පොඩි අවුලක් තියෙනවා. මේ ගානේ පොඩි අවුලක් තියෙනවා. මේ ගානේ අවුල අපිට ලියන්න වෙනවා. අඹ ගොඩකින් 3න් 2ක් නරක් වූ අතර ඉතිරියෙන් 3න් 1ක් විකුණයි. ඔයාලා නිවැරදි කරගන්න. අඹ ගෙඩි 300කින් 3න් 1ක් නරක් වූ අතර මෙතන දාගන්න 3න් 1ක්. මම ගාන නිවැරදි කරනවා. අඹ ගෙඩි 300කින් 3න් 1ක් නරක් වූ අතර ඉතිරියෙන් දෙකෙන් එකක් ගානම නිවැරදි කරා. ඉතිරියෙන් දෙකෙන් එකක් විකුණයි. නැත්නම් ඔකෙන් දශම ගාණක් එන්නේ. අඹ ගෙඩි දශම ගණන් එන්න බෑනේ. බම්බා දශම වෙලා. වැරදීනේ. අඹ ගෙඩි එන්නේ දශම ගාණ. හරි. නැත්නම් ඔයගොල්ලෝ කියාවි සර් මේ අඹ වලට එහෙම උත්තර එන්න විදියක් නැහැ කියලා ඇත්ත. එහෙම වෙන්න විදියක් නැහැ. හරි. දැන් එහෙනම් බලාගන්න. නිවැරදි කරගත්තද පුතේ? ඔන්න මම ලියනවා. අඹ ගෙඩි 300ක් තියෙනවා. ඒකෙන් 3න් 2ක් නරක් වෙනවා. මේ එන්නේ නරක් වූ ප්‍රමාණය. නරක් වූ. හරි මේක සුළු කරමු. 3ට 1යි 300ට 3 කොටවල් 100යි. එහෙනම් 100ක් නරක් වෙනවා. දැන් කියන හොඳම කීයක් තියෙන්නේ? හොඳ ඒවා. 300න් නරක් වෙච්ච 100 අඩු කරන්න. හොඳම 200ක් තියෙනවා. හොඳම 200. අන්න ඒකෙන් භාගයක්. මේකෙන් ඉතිරියෙන් භාගයක්. හොඳ ඒවායින් භාගයක්. විකුණනවා. 200න් භාගෙ කීයේ ළමයි? 200න් භාගෙ. ඒක නම් දන්න 200න් භාගෙ කීයේ? 200න් භාගෙ 50 බං. සුපිරියෝ මේ කියන්නේ. ඉතිරියෙන් දෙකෙන් එකක්. නරක් වූ අතර ඉතිරියෙන් දෙකෙන් එකක්. 200ක් ඉතුරුයි. හොඳ ඒවා 200ක් ඉතුරුයි. 200න් භාගෙ කීයේ? 2ට 1යි 200ට 2ේම 100යි. 100යි උත්තරේ. විකුණයි. උත්තරේ 100යි. ඉස්සෙල්ලම අපි හොයන නරක් වෙච්ච. ගෙඩි 100ක් නරක් වෙලා. 300න් 100ක් නරක් වෙලා. කියන හොඳම 200ක් තියෙනවා. අන්න ඒකෙන් ඉතිරියේ භාගයක්. ඒ කියන්නේ 100ක්. හරි අදාළයි. අවුලක් නැහැ නේ බබානේ. මම කියන්නේ පැහැදිලි ඉන්නේ. 37 .
37 දී ඇති රූපයේ ABC කෝණ සමච්ඡේදක යඳින්. ළමයි කෝණ සමච්ඡේදක යඳින්නේ කව කටුවේ තුල මෙතෙන්ට තියලා මේ වැන්ද කෝණය. ඔමෙන්ද. කව කටුව උඩ තියලා මේ වැන්ද චාපේ. ඇඳලා ඒ චාපේ කැපෙන තැන් දෙක තියෙනනේ. ඒ කැපෙන තැන් දෙකට කව කටුවේ තුල තියලා ගැහුව චාපයක් ඉස්සරයි මෙතෙන්ට තියලා මේක කැටුවා. ඔන්න ඔහොම. දැන් කෝණ සමච්ඡේදක. ඇඳ ගන්නවා. 37 37ට උත්තරේ එන්න. හරිය ළම. ඊළඟට 38 වෙනි ප්‍රශ්නේ. x සමානයි භාගයයි y සමානයි ඍණ 3ක විට 6x ධන 6යි බලන්න. 6x ධන 6යි වල 6x ධන 6යි වල x සමානයි කීයද බබෝ? x කීයේ කියලා කිව්වේ. x ට භාගයයි y ට ඍණ 3යි. x ට දාන්න භාගය. ධන y ට දාන්න ඍණ 3ෙන් එක. වරහණකුත් එක්ක දාන්න ඕනම දාන්න. බලන්න උත්තරේ කීයද එන්නේ? බලන්න. 2ට 1යි 6ට දෙවරක් 3යි. එතකොට 3 වරක් 1 3යි. ආ. මෙතන 3ට 1යි 6ට 2යි. දෙවරක් 1 2යි. ධනයි ඍණයි ඍණ. ආ 3ෙන් 2ක් ගියාම එකයි. උත්තරේ එකයි. එළ. එච්චරයි. ලේසි. බුද්ධි ගණන් ටික හදලා තියෙන්නේ. නෑ යලෝගෙන් ඇහුවේ නෑ. යලෝ දාලා තියෙන ඔව් කියලා. හරි. එහෙනම් එයත් ඉවරයි. අපි යන් ඊළඟ එක්කෙනාට. 38 හරි 39. ඒකේ නම් තියෙන ප්‍රත්‍යක්ෂයක් පුතා. ප්‍රත්‍යක්ෂයක් තියෙන. බලාගන්න. හරි මේකම හදමු. ABE සමානයි BCBD. ABE. හා රයිට් නා අපි නම් කරමු. ABE මෙයා. ඔව් මෙයා. ඔන්න ඔය පොඩි කෝණය සමානයිලු CBD. CBD කියන්නේ මෙයා. මෙන්න මේ කෝණ දෙක සමානයි. හරි. මේවා පාට කරපු කෝණ දෙක සමානයි. ඔතනයි. හරිනේ? ඔය කෝණ දෙක සමානයි. දැන් ABD සමානයි. ABD කියන්නේ තමයි මෙතන ඉඳලා මෙතෙන්ටම. ABD මේ ලොකු කෝණ. ඒක සමාන වෙනවලු CB සමාන බව. CBE මේකට. මං හිතන්නේ කරන්න තියෙන්නේ මෙහෙමයි. ABE කෝණය සමානයි CBD නේ. ඔය කෝණ දෙකේම දෙකටම මෙන්න මේ මම කියන කොටස එකතු කරා නම් හරියම. ඔය කියන කෝණ දෙකටම මේ මැද කෑල්ල එකතු කරා. මේ කොළ පාටින් යන්නේ. ඒක එකතු කරා නම් ප්‍රශ්නෙට උත්තරය එන්නේ. හරිද? කවුද එකතු කරන්නේ? EBD එකතු කරා නම් හරි. EBD. එහෙනම් ඔකේ දෙපැත්තටම EBD එකතු කරමු. දෙපසටම
EBD එකතු කරමු. EBD කියන්නේ මැද. එහෙනම් ABE ට එකතු කරනවා. EBD සමානයි මේ CBD ටත් එකතු කරනවා. EBD. හරි මට කියන්න අපේ ළමයි මේ දෙක එකතු වුණාම කවුද ලැබෙන්නේ? ABE රතු පාට කෝණය ABE. ඒකට එකතු කරනවා EBD කොළ පාට එක. රතු පාට එකයි කොළ පාට එකයි එකතු වුණාම ලැබෙන්නේ මෙයා නේද? කවුද ලැබෙන්නේ? ABD. මේ දෙන්නගේ එකතුව ABD. right සමානයි. මේ දෙන්න එකතු කරාම CBD. CBD කියන්නේ මේ රතු පාට කෝණේ යට එක මෙයාට. නැවත EBD කොළ පාට එක එකතු කරන්න. මේකයි මේ දෙන්න. මේ දෙන්න එකතු වුණාම ලැබෙන මෙයා. කවුද? EBC. නැත්නම් CBE. ඔක තමයි පෙන්නන්න තියෙන්නේ. හරි. අදාළයි. ප්‍රත්‍යක්ෂ. රතු පාට සමාන කෝණෙට සමාන දෙන්නට දෙපැත්තටම කොළ පාට කෝණ එකතු කරලා මේ කොළ පාට මේ මැද කෑල්ල එකතු කරා. මම කොළ පාටින් පාට කරලා තියෙන්නේ. ඒ කොළ පාට කෝණ එකතු කරා නම් හරි. කොළ පාට කෝණේ නම තමයි මේ තියෙන්නේ. මේ තියෙන කොළ පාට කෝණ. EBD මේ පැත්තට එකතු කරා. දෙපැත්තටම කොළ පාට කෝණ දෙක එකතු කරා නම් උත්තරය එනවා. හරි. අදාළයි. 40 ලාස්ට් කෙටි ප්‍රශ්න වල අන්තිම එක බලමු. x යගේ සොයන දාන්න බලන්න පුතේ මැසේජ් එකක් ටින් ටින් ගාලා. x කීය දෙන්නේ? හැකිතාක් ඉක්මනින් පිළිතුරු සපයන්න. x කීය දෙන්නේ? හරිම ලේසි ගානක්. 50. x 50. තව x 50. ඔව් මේ කෝණේ මෙතන 40යි ප්‍රතිමුඛ වලින් මේකත් 40යි. මේක 40යි. එහෙනම් මෙයා 40යි මෙයා 90යි x කීයද ලබන්නේ? මෙන්න මේක x නේ. එයයි මෙයයි සමානයි ඒකාන්තවල. මෙයත් x වෙනවා. ඒකත් x. මේ කෝණෙට මේ කෝණේ ඒකාන්තර. එතකොට මේ මෙතන ඉසට් අකුරක් තියෙන මෙහෙම. පේනවද පුතේ? මෙහෙම ඇවිල්ලා මෙහෙම ඒකාන්තර. මොනවා මේ දෙන්න සමානයි. අර මෙයා x නිසා මෙයාත් x වෙනවා. මම මෙතෙන්ට x කියලා දැම්මා. x එකතු කිරීම 90 එකතු කිරීම 40 සමානයි 180. x ලාගේ ලැබෙනවා 180 90 40 130 අඩු කරා. x දෙනවා 50. මම දැක්ක ඔයගොල්ලෝ දාලා දිනු උත්තරේ. හරි. x 50 තමයි. ඔන්න ඒ ප්‍රශ්න 40 ඉවරයි. අපි රචනා ප්‍රශ්න කීපයකටත් යමු. මම ඔයාලට තව පේපර් එකක් දාලා තියෙයි අපි ඔන්ලයින් එකේ කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඒකට හේතුව තමයි මේ අපි මේ ඔයාලට මේ සැරේ දීපු ටියුට් එකේ කලින් දීපු ටියුට් එක ගණන් ටිකක් තිබුණා. මට මේ අපේ විවර් එකේ දරුවෙක් ඒ කියන්නේ මේ කිව්ව සර් ගිය සැරේ ටියුට් එකේ ගණන් ටිකක් මේකේ තියෙයි කියලා. මම ඒක නිසා තව ගණන් ටිකක් හැදෙන්න ඕන නිසා මම ඔයාලට මේ දෙවනි වාරේ හොඳ පේපර් එකක් දැම්මේ කොළඹ අධ්‍යාපන කලාපේ. ඒක කවුරුත් කරන්න ඒක හොඳම මට්ටමේ පේපර් එකක්. ඒක කරලා තියාගන්න හොඳේ. ඒක කරලා තියාගන්න. හරි. ඒකත් අපි හැකි ඉක්මනින් කරලා දෙන්නම්. හරි නේද? රයිට් ඔන්න පුතා ඒ ටික ඉවරයි. අපි යමු මෙයාට. ඔව් මෙයා හැදුවා කියලා මතකයක් තියෙනවා. මම ඒනවා ටයිප් පොඩ්ඩක් කතා කරලා දෙන්නම්. පන්ති කාමරේ 9 ශ්‍රේණියේ සිසුන් කණ්ඩායමක් විසින් ඉදිරිපත් කළ ලද ක්‍රියාකාරකම ආකෘතිය රූපයේ දැක්කේ. මේ ගාන කරාද ළමයි? කමක් නැහැ. අපි කරමු දැන් අයිත් මතක් කර කර ඉන්න ගියොත් වෙලාවේ අර ඉක්මනට කරමු. මෙම ක්‍රියාකාරකම සැලසුම් කර ඇත්තේ කුමන කාර්යයකට? මතකේ මේක ගණන් අච්චු පොතේ තියෙනවා. මොන කාර්යයට මේක භාවිතා කරේ? මේ ගානම මං හිතන්නේ කරාවමනේ. ඔව්. කවන්නේ අපි ටක් ගාලා කියන්න. මොන කාර්යයට මේ මුතේ මොකක් හොයන්නේ මේක පාවිච්චි කරන්නේ? විස්කම්බය සොයන. මේ තියෙන මුතයක්
මේ උතේ හිර කරලා තියෙන විවිධ චතුරස්‍ර දෙකක් අතරට මේක ක්‍රියාකාරකම. එතන මේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන දුර විස්කම්භය. එතන මේක පාවිච්චි කරන්නේ විස්කම්භය සඳහා. එහෙනම් පළවෙනි ප්‍රශ්නේ උත්තරේ විස්කම්භය. එහි විනුමය අගය පුතා මේකේ මෙතන මැල්ලලා තියෙන්නේ 5 ඉඳලා 19ට. කියන්න බලන්න 5 ඉඳලා 19ට කොච්චර දුරයි විස්කම්භය. 5 ඉඳලා 19. 5 ඉඳලා 19. 14ක් දිග යනවා. එහෙනම් විස්කම්භය 14යි. මිනුමේ අගය කොපමණද 14යි. දෙවැනි එකට උත්තරේ 14. අංක 3. නූල් කැබැල්ලක් සලකුණ යොදාගෙන එතනින් ආරම්භ කර එම නූල ටින් පියන වටා තිබෙනසේ එක් වටයක් සීරෙන් ඔතා ගැනීමෙන් එම නූල් කැබැල්ලේ දිගින් ලැබෙන මිනුම. පුතේ මෙතන නූල් කෑල්ලක් තියලා මේක වටේ ඔතාගෙන යනවා. ඔතාගෙන ගියාට පස්සේ මේ නූලෙන් ලැබෙන්නේ පුතේ මොකද්ද? පරිධිය. අන්න හරි. නූල් කැබැල්ලේ එතනින් ලැබෙන්නේ මොකද්ද? පරිධිය. පුතේ පරිධිය. පුතේ පරිධිය. පුතේ පරිධිය තමයි ලැබෙන්නේ. ඉහත දෙක කොටස් සඳහා ලැබෙන අගය සොයන. සෝරි තුන කොටස. පුතේ පරිධිය හොයන සූත්‍රය තියෙනවා. ඒකට දාමු 2πr. පරිධිය හොයන සූත්‍රය 2πr. මේ හතරවෙනි එකට උත්තරේ දෙන්න. 2π ට 7ෙන් 22යි. අරයට පහෝ දාන්න පුළුවන් මෙන්න අරය. අරය කියන්නේ මේ හරි මැද ඉඳලා තියෙන දුර. මෙන්න මේ දුර. මෙතන ඉඳන් මෙතෙන්ටනේ 14. අරය කියන්නේ එකෙන් භාගේ 7යි. πd දැම්මත් හරි හමු. πd දැම්මත් හරි. 7ට 7 කැපෙනවා දැන් දෙවරක් 22 44යි. උපේ පරිධිය සෙන්ටිමීටර් 44යි. හරි ටක් දාලා බලමු. කීයට ටින් පියන සමාන කොටස් තුනකට වෙන් කර. ටක් උඩට ගමු. ඉහත ටින් පියන සමාන කොටස් දෙකකට වෙන් කර හරි බලා ගන්නකෝ. සමාන කොටස් දෙකකට වෙන් කර ඉන්න එක් කොටසක් එහි කැපුම් ධාරයේ ඔස්සේ සුළු කෝණස් තාඩුවකින් පාසා සකස් කර ආස්තරයක් රූපේ දැක්වේ. රයිට් ඕකේ. හරි තව උඩට ගන්න පුළුවන් අපිට. සුළු කෝණාංශ කොටසේ පළල කොපමණද? ළමයි අර වෘතය මෙහෙම අරගෙන මම ඉක්මනට කරන්නේ මේක කරා කියලා කියපු නිසා. වෘතය මෙහෙමනේ. ඒක දෙකට කපනවා මෙහෙම. කපල ඉවර වෙලා මේ කෑල්ල ගෙනිහිල්ලා මෙතෙන්ට හයි කරනවා. එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට දුර අපි දන්නවා. අර විස්කම්භයෙන් තියෙන මේ තියෙන 14. ඒක තමයි මෙතන ඉඳන් මෙතෙන්ට සෙට් වෙන්න. මේක තමයි 14. මේකත් 14යි. මේ දුර 14යි. මෙතන ඉඳන් මෙතෙන්ට. මෙතන මේක ලොකුයි මේක පොඩ්ඩක් පොඩි ඉනි කවන්නේ. සුජු කෝණාංශ කොටසේ පළල වෙන්නේ අර පළලම තමයි ඒක 14යි. සම්පූර්ණ ආස්තරයේ පරිමිතිය. පරිමිතිය කියන්නේ මේකේ වටේ දිග හොයන්න. පරිමිතිය හොයන්න. මම හරිම ලේසි පරිමිතිය හොයන්න. ඒ මොකක්ද දන්නවද? ඔයා දැන් මේ වෙනකොටත් මේක හොයලා තියෙන්නේ. මේ උතේක වටේ දිග හොයලා තියෙන්නේ. මේ උතේ වටේ දිග හොයලා තියෙන්නේ 44යි මේ තියෙන්නේ. ඒක දෙකට කැපුවාම මෙන්න මේ කෑල්ලේ දිග 44න් භාගයක් තියෙන 22යි. එහෙනම් මෙන්න මේ දුර 22යි. චාප දිග 22යි. මේ බලන්න. මේක 22යි. මේක 15 නිසා මේකත් 15යි. දැන් වටේ දිග එකතු කරන්න. මේක ඕනේ නැහැ. මේක වටේ දිගටයි කියන්නේ නැහැ. 15යි 22යි මේක 15යි මෙයා 14යි. කීයම බෝවම් 15 දෙකක් 30යි 30යි 52යි 66ද 66 නේ. අයි කොසු. උත්තර එනවා 66යි සෙන්ටිමීටර්. පදාගන්න. සෙන්ටිමීටර් 66යි. දෙවෙනි ප්‍රශ්නය. මේක මේ කරා කිව්වත් මම ඔන්න කරගෙන යනවා මේ ටියුට් එක ඉවර වෙන්න ඕන නිසා. කරලා දෙන්න. මේක කමන්නේ මතක් කරලා දෙන්න. අංක 2 සමගාමී තියෙනවා. සරල සමීකරණ තියෙනවා. සේරම ජාති ටික තියෙනවා. හරි ඉක්මනට මේ ටික ලියමු.
x වර්ග ඍණ x ඍණ 20 සාධක සොයන්න. x වර්ග ඍණ x ඍණ 20 x වර්ග ඍණ x ඍණ 20 දෙවනි ගාන. මේක කරන්න පුතේ මුලයි අගයි ගුණ කරන්න. මර බලා ගන්න. ඔයාට එනවා 20යි x වර්ග. මේ ගණන් දැනගෙන ඉන්න ඕනේ නැත්නම් හදන්න බෑ මොකද. ඊළඟට මෙන්න මෙයාගේ සාධක ජෝඩුව කියන්න අපේ ළමයි එකක් ලැබෙන. 20 සාධක දෙක කියන්න මැදට 1x ඉතුරු වෙනවා. කවුද එන්නේ? 20 සාධක. 20 සාධක. හතරවරක් පහ බබා. හතරවරක් පහ 20යි. මේවට x එකක් දාගන්න. දැන් කියන්න ඍණ එකක් ලැබෙන්න නම් මේ දෙන්නටගෙන් ධන ඍණ දෙන්න ඕන කාටේ ඍණ එකක් ලැබෙන්න. ඍණ එකක් ලැබෙන්න. පහට ඍණ හතරට ධන. එතකොට ධන 4යි ඍණ 5යි. මේව ධන 4යි ඍණ 5යි කියන්නේ ඍණ එක. හරි. එහෙනම් ගැලපෙනවා. එහෙනම් මෙයාගේ මැද පදය ලියන පුතා ඍණ 5x ධන 4x ඍණ 20. මේ ජෝඩුවගේ පොදු එකක් ගන්න x x ඍණ 5. මේ දෙන්නගේ පොදු සාධකය 4ක් පිටට ගන්න පුතේ. 4ක් ගත්තොත් x ඍණ 5. මේ දෙන්න එක වගේ x ඍණ 5. මෙතන ඉතුරුනා x ධන 4. හදාගන්න. හොඳයි. ඉක්මන් කරා. ඔකට කියන්නේ ත්‍රිපද වර්ගජ සමීකරණයේ ප්‍රකාශන. මේක මේ ගණන් කීපය ළමයි මේ වැටලා තියෙන්නේ හොඳේ. සේරම නෙවෙයි ගණන් 12ම අවුල් නෑ හොඳේ. ගණන් කීපයක් තමයි තියෙන්නේ. හරි. ඕකේ. ඊළඟ ගාන 2p බෙදීම 3 ඍණ 4. 2p බෙදීම 3 ඍණ 4 සමානයි 6යි. මෙන්න ගන්න. මේක සරල සමීකරණයක් මේක විසඳමු. උත්තරේ දාන්න. උත්තරේ දාන්න. පීට කීය දෙන්නේ? පීට 15යි. මුළු පන්තියම කියන්නේ එකම උත්තරේ. එකක් බලන්න. මුළු පන්තියම කියන්නේ 15යි කියලා නේ. සියලු දෙනාම කියන්නේ 15යි. එහෙම. බලමු එනම් හදලා. අපේ ළමයි ඇත්ත වෙන්න ඕඩියන්ස් එක පිළිගන්න ඕන. ask the audience. right. ඍණ 4 අනිත් පැත්තට දැම්මා ධන 4යි. 2p බෙදීම 3 සමානයි. අර පැත්තට ගිය 4යි තිබිච්ච 6යි එකතු වෙලා 10යි. හරිම ලේසි. දැන් පුතේ හරස් මිනිට දාන්න. 2p සමානයි 3 වරක් 10 30යි. දැන් දෙපැත්තම බෙදන්න දෙකේ. p සමානයි 30 දෙකෙන් බෙදුවොත් 15යි. හදා. p ට 15යි. ඔයාලගේ උත්තරේ හරි. ඊළඟට සමගාමී සමීකරණ කොටසක් තියෙනවා. බලන්න. a ඍණ 3යි b සමානයි 13යි. ඒ ගානේ කෑල්ලක් අඩුයි නේ ළමයි. a ඍණ 3යි b සමානයි 13යි. බලන්න. ඔය ඊළඟ එක තමයි අවුල තියෙන්නේ. මේක ඔය ගාන කලින් හදපු නිසා අපේ ළමයිට මතකයක් නැද්ද මොකද්ද තිබුණේ?
ඍණ 4 ධන b සමානයි ඍණ 7යි. ඒක ඍණ a ආවනම් හරිනේ. ඍණ a ධන b සමානයි ඍණ 7යි. ඍණ a ධන b සමානයි. ඉතින් ඉවරදි කරමු. මේක අංක 1 මේක අංක 2. ඕකේ. අපි එහෙම ලියමු. මේ දෙක විසඳන්න ඕන. ප්ලීස් ළමයි නේ මට හෙල්ප් එකක් ඕන. කොහොමද විසඳන්නේ කියන්න බලන්න. කොහොමද විසඳන්නේ? කියන්න. ඉස්සෙල්ලා අයින් කරන්න ලේසි Aද Bද. මුලින් තිබුණේ ඍණ A. මම ඍණ A කරා පුතේ. හදලා තියෙන්නේ. හරි. මෙතන ඍණ A හරි. මේකේ සංගුණක සමාන Aගේ මේ දෙන්න සමාන. ඒ දෙන්නගේ ලකුණ මෙයා ධනයේ මෙයා ඍණේ විරුද්ධයි. විරුද්ධ නිසා එකතු කරමු. මෙතන ඍණක් තියෙන නිසා මම එකතු කරන්නේ පැත්ත මාරු කරගෙන දෙකට එක එකතු කරනවා. මෙයාට මෙයා එකතු කරනවා. එහෙනම් ඍණයේ ධන b මේ ජෝඩුවට මේ දෙන්නට එකතු කරනවා මෙයා. ඒ ඍණ 3යි b. මෙයාට මෙයා එකතු කරනවා. අනිත් පැත්තේ ඍණ 7ට එකතු කරනවා 13. බලමු මේක උත්තරේ එනවද කියලා. දැන් පුතේ මේ ඍණ 8 ධන 8 කැපුණා. ධන b ඍණ 3යි b කියන්න බලමු පුතේ b ධන b ඍණ 3යි b. කවුද? ධන b සහ ඍණ 3යි b. ධන b කියන්නේ ධන 1යි b නේ. 1යි ඍණ 3යි. ඍණ 2යි b. සමානයි 13න් 7ක් කඩනවාම 6යි. දෙපැත්ත බෙදන්න ඍණ 2. b සමානයි 6ට 2 ඒව 3යි ධනයි ඍණයි ඍණ. උත්තරේ ඍණ. පිළිතුර ඍණ 3යි. ඍණ 2යි b එන්නේ. හරිද? b සමානයි ඍණ 3යි. ඔය එන උත්තරේ ආදේශ කරන්න මං හිතනවා එකට දාමු. එකට ආදේශ කරමු. A ඍණ 3යි B සමානයි 13යි. හොඳට බලන්න. එකට ආදේශ කරමු. B ට ඍණ 3 දානවා. A ඍණ 3යි B ට නැවත දාන්න ඍණ 3ක් වරහක් එක්ක. සමානයි 13. මම අන්න B ට තමයි මේ ඍණ 3 දැම්මේ. ඍණ 3 වරක් ඍණ. A මෙතන පුතේ ඍණයි ඍණයි ධන වෙනවා 3 වරක් 3 9යි සමානයි 13. දැන් 9 අනිත් පැත්තට දාලා අඩු කරා ඍණ 9ක් වෙනවා. A සමානයි 13න් 9ක් අතරයි. මම හිතන්නේ ඔයගොල්ලෝ දීපු උත්තරේ හරි. මේක තමයි. right okay. තා එක ගානක් හදලා ඉවර කරගන්නම්. හදාගන්න. නිර්මාණ ගානක් නේද තියෙන්නේ පුතේ ළඟට. නිර්මාණ ගාන තියෙන්න හරි. මම නිර්මාණ ගාන කරලා ඇත්තේ නේ නිර්මාණ ගාන ඔයගොල්ලෝ. මම ඊළඟ තියෙන ගාන බලන්නම්. ප්‍රස්ථාරයක් තියෙනවා. ඔය ප්‍රස්ථාරයක් කරලාද තියෙන ගමන්. y සමානයි 3x ධන 1 මගින් නිරූපණය දැක්වීමට අසම්පූර්ණ වගුවක් පහත දැක්වේ. කළද තියෙන ප්‍රස්ථාරය ඔයගොල්ලෝ. ගෙදරදී කරාද ප්‍රස්ථාරය? ඔව්. කළානේ. right. හරි මේව කරමු. අපි නිර්මාණය කරමු. දැන් ප්‍රස්ථාරය අඳින්නම් මට ලොකු ටයිම් එකක් දෙන්න අමාරුයි. නිර්මාණය මම එන විදිය දල වශයෙන් අඳලා දෙන්නම්. හරි බලමු. පැන්සල හා කව කටුව භාවිතයෙන් AB සමානයි සෙන්ටිමීටර් 8ක රේඛා ඛණ්ඩය අඳින්න. හරිද? පුතා අඩි රූල අරගෙන රේඛා ඛණ්ඩයක් අඳින්න ඕන. සෙන්ටිමීටර් 8ක හොඳේ. මේව. මම හරියට දශමෙට මනින්නේ නැහැ.
මැනලා මෙතෙන්ට AB දාගන්න. ඊළඟට අංශක 60 අඳින්න ඕන. කාටද අඳින්න ඕන? B ට 60. 60 අඳින්න මතකද? කවකටු අරගෙන මෙතෙන්ට තියලා ඡාපයක් ගැහුවා. ඔව්. දුර වෙනස් නොකර මෙතෙන්ට තියලා කවකට්ටේ තුන මෙයා කැපුවා. නරවැන්න 60යි. හරි. මරු ඇඳිල්ල එක සර්ගේ නේ. අන්න අර ඒ ඇඳ ෂුම් දාලා. ඔව් දැන් මේ කවකට්ටේ ටිකක් අමාරුයි මේක මම ඒකයි. 60 ඊළඟට කියනවා AC සෙන්ටිමීටර 7ක් වනසේ C ලක්ෂය AC කවකටුවට ගන්න සෙන්ටිමීටර 7ක් කවකටුවට ගන්න ඕන සෙන්ටිමීටර 7ක් හරිද අන්න මම කවකටුවට ගත්ත සෙන්ටිමීටර 7ක් මැන්න කියලා හිතන්න මෙතෙන්ට තියුවා C ට තියලා මේක 7කින් කපන්න ඕන මෙන්න මේ කැපෙන තැන තමයි C මේක යා කරගන්න ABC ත්‍රිකෝණය. මම ඔය මේ කවකට්ටේ වැඩියක් අඳින්න නැත්නම් අපි මේ කවකට්ටේ ගන්දාම මේ පොඩි කැඩීරි සෙට් එකක් එනවා අන්තිමට මුළු රූප සටහනේම කැඩීරි විතරයි කියලා තියෙන්නේ. හරි. ඊළඟට C ලක්ෂය C සිට AB ට ලම්බයක්. අඳින්න. C සිට AB ට ලම්බයක්. මෙතෙන්ට කවකටුවේ උඩ තියන්න. මෙතෙන්ට තියලා පුතේ මේ යට රේඛාව මෙතන ඉඳන් තියලා මේ යට රේඛාව මෙහෙම තැන් දෙකකදී කපන්න ඕන. මෙහෙම කැපුවත් කවන්න. C ඉඳලා C ට කව කට්ටේ උඩ තියලා පැන්සලේ දුර වැඩි කරලා මෙහෙම. හරි සංකීර්ණයි මේකෙන් අඳින්න මේ බෑ. පොඩක් කරකවල ඕනනම් බලමු. මෙතෙන්ට කව කට්ටේ උඩ තියුවා. මේක මෙහෙම කරකැවුවා. දුර පොඩ්ඩක් මදි. හරි. වැඩි අවුට්. කව කටුව ගියා. ඕනේ. මෙතෙන්ද තියලා තැන් දෙකකදී කැපුවා. දැන් කැපිච්ච තැන් දෙකට කව කටුවේ තුන නැවත තියලා පල්ලෙහායි ඡාප දෙක ගහනවා. හරි ආපහු. හරිද? මේ දෙපැත්ත සමානයි. ඔක හරියටම දශමයට මැදිලා නෑ පුතේ මොකද? ලාස්ට් ලම්බයක් අඳින ලම්බකයේ AB හමු වන තැන D කියලා දාන්න ඕනේ. ඒක හරිය ලේසි මෙතන හමු වන තැන D. මේ මම නැවත අහන ඕගොල්ලෝ මේක කරලා නේද තියෙන්නේ? මම පොඩ්ඩක් මේ 60 ඇඳපු පැත්ත වැරදි. 60 අඳින්න ඕන B-ටද? ඔහෙ ඵලයක්. ආච්චියේ 60 අඳින්න ඕන B-ටද? ඇත්තම 60 අඳින්න ඕන B-ට. පොඩි දෙයක් කරමු මේ වගේ වෙලාවට ඕගොල්ලන්ට උනක් කරන්න පුළුවන් දෙයක්. බෑ. කරන්න දෙයක් නෑ ඕගොල්ලන්ට මේ වෙලාවට මේක මකන්න වෙනවා. හරිද? මෙහෙමයි එන්නවා. මෙතෙන්ට ඇඳා AB මෙතෙන්ට 60 එන්නවා. සෝරි පුතේ. එහෙම. ඒක නම් දැක්කේ නෑ අතන. මෙතෙන්ට C. හරිද? මෙතන ඉඳන් තැන් දෙකකින් කැපුවා. අපල ලම්බකේ ඇඳා. මෙතන D කියලා දෙනවා. දෙපැත්ත සමානයි. හරිනේ? ඕවෙන්න. right. මම ඔතනින් ඉවර කරනවා අපිට තව ක්ලාස් එකක් අතහමාරට පටන් ගන්න තියෙනනේ. එහෙනම් පුතේ කවුරුත් ටියුට් එක ඉවර කරන්න අර දීපු පේපරෙත් ඉවර කරන්න. දැන් ඉස්කෝල නිවාඩුයි විවේකත් ඕන සේරමත් ඕන පේපරෙත් කරන්න කමක් නැහැ. හරිද? කොහොම හරි ඉවර කරලා තියන්න. හරි එහෙනම් මම ඔතනින් පන්ති ඉවර කරනවා රෙකෝඩින් එක තියෙනවා අවශ්‍ය වුණොත් බලන්න. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. අයිබෝවන් පුතේ.